Hi guys, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට පළවෙනිව මතක් කරන්න ඕනේ මේක මගේ පළවෙනි වීඩියෝ එක කියලා. ඉතින් ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් අද මම ඔන්න ඉෂ්ට කරගත්තා. ඒක නිසා අද දවස හරිම සතුටු දවසක්. මොකද මග බලාගෙන හිටියා මේ කවදාද මේ වගේ වීඩියෝ එකක් කරලා දාන්න කියලා. ඒ දවස තමයි අද උදා වෙලා තියෙන්නේ. ඉතින් හිතට ගොඩක් සතුටුයි. මොකද අපි දෙයක් හිතාගෙන හිටියොත් මේක කරන්න ඕනි කියලා ඒක කරනකම් හිතට ඉවසිල්ලක් නැහැනේ. ඉතින් ඒක කවදා හරි ඉෂ්ට වුණාම මාර සතුටුයි හිතට. ඉතින් මටත් ඒ වගේම අද ගොඩක් සතුටුයි මේ මොකද මේ ඉඳලා මේ වගේ වීඩියෝ එකක් කරන්න මට හිතට ශක්තියක් ආපු එකට. ඉතින් එච්චර දැනුමක් තිබ්බෙත් නෑ channel එකක් පටන් ගන්න හිතුවට. මේ ඒ වුණාට ඉතින් පුළුවන් විදියට හොයලා බලලා කොහොමද කරන්නේ කියලා ටික අත්දැකීම් අරගෙන පුංචි දේවල් කියන්නේ වීඩියෝ බලලම මේ ඒ දේවල් වලිනුත් චුට්ටු දැනුම ලබාගෙන තමයි මම අද මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් හැමෝටම කියන්න ඕනේ මේ වගේ තියෙන හැමෝගෙම බලාපොරොත්තු දවසින් දවස හරි සාර්ථක වෙන්න ඕනේ. මොකද හැමෝගෙම හිතේ ලොකු බලාපොරොත්තු තියෙනවා, ආසාවල් තියෙනවා. ඒවා ඉතින් ඉක්මනටම ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ කියලා තමයි මම මේ වෙලාවට ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම තමයි ඉතින් දිග වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙලා මේ හිටියේ නැහැ. මේ මට මතක් වුණා ඉතින් ගොඩක් අය මම දැකලා තියෙනවා වීඩියෝ කරනකොට එයාලගේ ගම යන තැන් හැමදේම මේ යාළුවොත් එක්ක එකතු කර බෙදා ගන්නවා. වීඩියෝ එක දාන්නේ මේ ගමේ දේවල්, ගමේ ලස්සන ඒ වගේ වීඩියෝ දානවනේ. ඉතින් මටත් හිතුණා මගේ පළවෙනි වීඩියෝ එකේ හින්දා අද මේ මං ඉන්න මේ වටපිටාව චුට්ටක් ඔය කට්ටියට පෙන්වන්න කියලා. මේ එළියට බහින්න බෑ යාළුවනේ මේ වෙලාවේ. මේ මාර විදියට අවසරයි. මාර විදියට පායනවා වහින්නේ නැහැ. වැස්ස නැහැ. ඒකින්ද මේ මාර අවුවක් තියෙන ඉතින් මොනා කරන්නවත් එළියට බහින්න හිතෙන්නේ නැහැ. පිච්චෙනවා. මාර හිරු එළියක් තියෙන්නේ. ඉරේ සැර වැඩි. මේ වැහි අඳුරුත් තියෙනවා. වැහි අඳුරු තිබ්බට වැඩක් නැහැ. මේ දැන් මේ වීඩියෝ එකේ උනත් එච්චර පැහැදිලිත් නැති මේ අවුවයි. මාර අවුවක් තියෙන්නේ. මම ඉතින් අවුවෙම ආවා වීඩියෝ එක කරන්න ඕනේ හින්දා. මේ වෙලාවකුත් නැහැ. ඉතින් හැම බැලුවාම අවුව නැති වෙලාවක් කියලා නෑ. උදේ පාන්දර ඉර එළිය වැටිලා මේ අවුව පටන් ගන්නවා උදේ පාන්දර 6-7 වෙද්දි. ඉතින් මේ වීඩියෝ කරන්න වෙලාවක් නැහැ අවුව නැතුව. ඉතින් මේ මම ඉතින් කල්පනා කරා මේ වෙලාවේ මේ මගේ ගෙදර තියෙන තැන, ගෙදර ආවට කොහොමද පරිසරය කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් පළවෙනි වීඩියෝ එකේ හින්දා මොකද පළවෙනි වීඩියෝ එකේදී මට දිග වීඩියෝ එකක් කරන්න හිතුනේ නැහැ. මේ මොකද මට දැනුමක් තාමත් නැහැනේ. මේ චුට්ට ඉතින් මම මගේ දේවල් හදාගෙන ඉස්සරහට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඉස්සරහට යන නම් අනිවාර්යෙන් ඔය කට්ටියගේ උදව් මට අවශ්‍ය වෙනවා. අනිවාර්යෙන් ඉස්සරහට දාන මගේ වීඩියෝස් බලලා ඒවට කමෙන්ට් කරන්න හොඳයි නම් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ ඉතින් අදට විතරක් මාත් එක්ක ඒ මගේ වීඩියෝ එක මේ බලලා කමෙන්ට් කරන්න හොඳද නරකද කියලා අදට විතරක් මම මේ ආවට තියෙන පරිසරය චුට්ටක් පෙන්නනවා. ඇත්තටම මගේ ගෙදර තියෙන්නේ මේ වෙල්යායවල් ටික මැද්දේ. වෙල්යායවල් කීපයක්ම තියෙනවා කියන්නේ ලොකු වෙල්යායවල් ටිකක් තියෙනවා. මේ ඒ වගේ මට වෙලා තමයි ගෙදර තියෙන්නේ. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. අම්මේ මෙතන ඉඳගෙන හිටියේ ගහක් යට මේ බලන්න. අම්මේ ඉඳගෙන ඉන්නේ වෙල්යාය ළඟ තමයි. ඉතින් මට කියන්න තියෙන්නේ හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ මම ඔය කට්ටියත් එක්ක එකතු කරගන්නවා. ඉතින් ඒවා බලන්න මාත් එක්ක හැමදාම මගේ වීඩියෝස් එක්ක රැඳිලා ඉන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. බලන්න ඉතින් මේ කුඹුරු ඔක්කොම පේන කුඹුරු නම් අපේ නෙවෙයි. ඔන්න ඔය පේන පොල් ගස් ටික තියෙන තැන තමයි අපේ ගෙදර තියෙන්නේ.
වෙලාවල් වලින් මැද තමයි තියෙන්නේ ගෙදර. ගෙදරට එන පාර තියෙන්නේ ඔන්න ඔය පේන පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. ඔහොම තමයි ගෙදරට එන්න තියෙන්නේ. ඉන්නකෝ මම ඔයාලට ගෙදර පෙන්නන්න. තියෙන විදිහ පේනවත් දන්නේ ලස්සනට හදලා තියෙනවා. ඉතින් මෙන්න මේ මං අර ඉස්සල්ලා ගහේ පෙන්නපු වඩු කුරුළු කූඩු බිමට වැටිලා උලඟට. බිමට වැටිලා කැඩිලා මේ බලන්නකෝ. මේ හොඳට හදලා තිබ්බ කූඩුවක් ගහෙන් වැටිලා කැඩිලා. මෙතන මෙහා පැත්තේ තියෙනවා තව මේක නම් කුස්සෙක්ගේද කොහෙද? කුස්සෙක්ගේ පිහාට්ට. ඒකත් දාලා ගිහිල්ලා යා හදිස්සියට. දිග්ගයි නේද? දිග පිහාට්ට. ඉතින් මේක තමයි මං ඉන්නේ ගෙදර ආවට තියෙන වටපිටාව. මේ ටිකේ නම් කුඹුරු කරලා නෑ. මේ අයිතිකාරයෝ ආවෙවක්වත් නෑ බලන්නවක්වත් කුඹුර දිහා. මොකද ඉතින් වැස්ස නැතුන් කුඹුරු කරලා වැඩක් නෑනේ කියලා මේ මං හිතන්නේ මේ අවුරුද්දේ අතහැරලා මේ කන්නේ. මේ නැත්තම් මේ කුඹුර වැඩ කරන්නේ සීයා කෙනෙක්. එයා මේ අතහරින්නෙම නෑ. මේ හැම අවුරුද්දෙම කුඹුරු කරනවා. මේ අවුරුද්දේ ඉතින් වැස්ස නැති හින්දා මේ අතහැරලා දාලා අපරාදේ. මේ ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ වැටකෙයියා. මේ පඳුරු ලොකුවට තියෙන වැටකෙයියා. මේ අපි එක සැරයක් එද්දි මේ වගේ මල් පිපිලා තිබිලා පර වෙලා තිබ්බා. දැන් නම් මල් නෑ මං හිතන්නේ. මල් පිපිලා ගෙඩි හැදිලා තිබ්බා වැටකෙයියා. ඔයාලට පෙන්වන්නවක්වත් තිබ්බා ගෙඩියක් දැක්කනම් බලමු අපි චුට්ටක් ගෙඩියක් තියෙයිද කියලා. අතෙන් චුට්ටක් බලන්න ඕනේ පේන්නේ නැහැ. ඉදිලා තිබ්බොත් නම් පේනවා. බලන්න. එක වැටකෙය ගෙඩියක් තිබ්බා පස්සේ මම බලනකොට අහම්බෙන් තමයි දැක්කේ මේ තමයි වැටකෙය ගෙඩි. බලන්නකෝ අන්නාසි ගෙඩි වගේ. තවත් එකක් පෙන්නන්නම් මම මේ ගොඩක් කට්ටිය දැකලා නැතුව ඇති අට්ටික්ක කියන්නේ. යන්නේ ඒවා මේ ළඟ තියෙනවා ගහක හැදිලා දැන් නම් තියෙනවද දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. මේ මට ඒක මතක් වුණේ වීඩියෝ එක අවසන් කරන්නත් අදලා. කට්ටිය දැකලා නැහැනේ. ඒක පළතුරක් කියලා කියනවා කොහොමද දන්නේ. බලමු ගහේ තියෙදි කියලා. තමයි අට්ටික්ක ගහ යාළුවනේ. අට්ටික්ක එක සැරයක් මං එද්දි නම් ඉදිච්චේව තිබ්බා. මේ දැන් අමුයි ඒව. මේ තියෙන්නේ. දැන් නම් අමුයි. මං එක සැරයක් ඇවිල්ලා බලද්දි මේ අට්ටික්ක ගෙඩියක් මං කඩාගත්තා. මෙන්න මේ කඳන් වල හිටන් හැදෙනවා ඒවා. මේ තියෙන්නේ හැදිච්චේ. මේ තියෙන්නේ හැදිලා. මේ තියෙන්නේ හැදිලා. ඉතින් මේ මං එක සැරයක් යනකොට ඉදිලා ඒවා. ඉදිලා හැබැයි මං ගෙඩිය කඩලා බැලුවා. ඔප්පෝ ඒ වගේ ඇතුලේ මේ අර කෝඳුරු කියන මේ සත්තු ඉන්නවා. කන්න බෑ ඒව කොහොමද දන්නේ පළතුරක් විදිහට කන්නේ මිනිස්සු. මම නම් දන්නේ මං කාලත් නෑ. මේ මං අහලා තියෙනවා. මං ඉතින් මේ වීඩියෝ එක අවසන් කරන්නත් අදලා මට මේ හිතුණා අට්ටික්ක දැකලා නැහැනේ කට්ටිය ගොඩක් අය දැකලා නැති ඇත්ත ඇතිනේ කියලා පෙන්වන්න ඕනේ කියලා හිතුවා තමයි මම මේ ඉක්මනට ආවේ අට්ටික්ක ගහ පෙන්වන්න. ඉතින් දැකලා නැති අය ආයෙත් බලා ගන්නකෝ අට්ටික්ක ගහ. ඔන්න ඉතින් වීඩියෝ එක කර ඉන්න වෙලාවේ වත්තර එනකොට වත්තේ මේ අන්නාසෙ තිබිලා දැකලා මට ඒකත් පෙන්වන්න හිතුණා. අන්නාසෙ නම් කට්ටිය දැකලා නැතුව නෙවෙයි. ඉතින් මට පෙන්වන්න හිතුණා. ලස්සනට තියෙනවනේ ඉතින් මෙතනත් එකක් තියෙනවා. අතනත් එකක් තියෙනවා. අන්න අතනත් එකක් තියෙනවා. මෙන්න මෙතන හැංගිලා එකක් තියෙනවා. මෙන්න හැංගිලා තියෙනවා. තව එහා පැත්තේ තියෙනවා.
ඊට පස්සේ තවත් බඩක් හම්බුණා. කුරුල්ලෝ ඉන්නවද දන්නේ නැහැ. සද්ද ඇහුණා. මේ කුරුළු කූඩුවක්. මම හිතන්නේ පැටියෙක් ඉන්නවා. බලන්නත් හිතයි. ඒ වුණාට අම්මා ඇවිල්ලා මේ මොනවා කරයිද දන්නේ නැහැ. මම හිතන්නේ මේක පැටියෙක් ඉන්නවා. මේක හදලා තියෙන්නේ මෙන්න මේ අනෝද ගහේ. බලන්න අනෝද ගෙඩියකුත් හදිලා. ඒ ගහේ තමයි මෙයා කූඩුව හදාගෙන තියෙන්නේ. ඒකෙත් හැටි නේද? හරි ඉතින් යාළුවනේ දැන් මම පළවෙනි වීඩියෝ එකේම මම ඔයාලට ලස්සන දේවල් ටිකක් පෙන්නවුවා. සමහර දැකලා නැති දේවලුත් පෙන්නවුවා. දන්නේ නැහැ මං ඉතින් දැකලත් ඇති දැකලා නැති අයත් ඇති. ඉතින් මං හිතනවා මගේ පළවෙනි වීඩියෝ එක සාමාන්‍යයෙන් හරි හොඳ ඇති කියලා. ඉතින් මේ වගේම ඉස්සරහට ලස්සන වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. අනිවාර්යයෙන්ම මාත් එක්ක එකතු වෙන්න. ඒක තමයි මම මගේ පළවෙනි වීඩියෝ එකකින් අතක් කරන අනිවාර්යම දේ. හරි යාළුවනේ එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරන්න තමයි ඉන්නේ. හිතාගෙන ඉන්නේ. ඉතින් ඉස්සරහට අලුත් ලස්සන වීඩියෝත් එක්ක අලුත් දේවල් එක්ක මාත් එක්ක එකතු වෙන්න කියලා තමයි හැමෝගෙම මම ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ. අද දවසේ මගේ වීඩියෝ එක බලන හැමෝටම මම කියන්නේ මාව subscribe කරන්න, ඒ වගේම like කරන්න, මට ඊට පස්සේ comment කරන්න. මගේ වීඩියෝ බලලා හොඳද නරකද කියලා අනිවාර්යෙන්ම මට කියන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම තමයි සුබ දවසක්. ගිහින් එන්නම් හැමෝටම bye bye.